ආයිබෝන් හැමෝටම අදම ඔයාලා අරන් යන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැනකට මුහුදු මට්ටමේ ඉඳන් අඩි 7000කට වඩා උඩින් තියෙන ලෝක උරුමයක් වෙච්ච හෝටන් තැන්න. එහෙමත් නැත්නම් හෝටන් ප්ලේස් වලට. දැන් වෙලාව උදේ 7:30යි. ඒත් මෙතන ඇඟ හිරිවටන සීතලක් තියෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කිලෝමීටර් 9ක ලස්සන මාරම හයිකින් එකක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ලෝකාන්තය බේකන්ස් බෙඩ් ඒ වගේම මේ ගමනට යන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕන ටිකට් ප්‍රයිස් ඒ වගේම මෙහි තියෙන අමුතුම රීති ටික ගැන මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. හෝටන් තැන්නට ඇතුල් වෙන්න මේ කවුන්ටරෙන් අපි ටිකට් ගන්න ඕන. උදේ 6 වෙද්දී මේ කවුන්ටරේ ඕපන් වෙනවා. අපි එද්දිත් උදේ 7:00 වගේ වුණා. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි වීඩියෝස් කරද්දී ටිකට් වල මිල ගණන් කොහොමද කියලා. ඉතින් මෙතන මිල ගණන් දේශීය වගේම පිටරට අයට වෙනස් වෙන්නේ මේ විදියට. දේශීය අයට වැඩිහිටි එක්කෙනෙක්ට රුපියල් 150ක්, කුඩා ළමෙක්ට රුපියල් 100ක්, ඒ වගේම ශිෂ්‍ය හඳුනුපත සහිතව රුපියල් 20ක්. ඒ වගේම එන වාහනේ වර්ගය අනුව මෙතන මුදලක් අය වෙනවා. විදේශීය ඒ කියන්නේ ෆොනිස්ලට ඩොලර් 25ක මුදලක් අය කරනවා. ඒකට මං කිව්වා වගේ වැඩ් බද්ද සහ සර්විස් චාර්ජ් එකක් ඇඩ් වෙනවා. තව වැදගත් දෙයක් මෙතන කාඩ් පාසුකම නැහැ. මෙතන තියෙන්නේ කෑෂ් වලින් ගෙවන්න. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ එද්දි කෑෂ් අරන් එන්න ටිකට් ගන්න.
ඉතින් මම ඉස්සෙල්ලා පෙන්නුවේ ටිකට් කවුන්ටර් එක ළඟ ඉඳන් හෝටල් ප්ලේස් වලට ඇතුල් වෙන්න තියෙන වෙහිකල් පාර්ක් එක ගාවට තියෙන ඒ පාර ඇත්තටම ලස්සන පාරක්. ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් දකින්න වඩා ඇස් දෙකෙන් දැක්කම මාර ලස්සනයි කියලා හිතෙනවා. ඉතින් මම මේ වගේ මෙතන පෙන්වන්නේ මේ වෙහිකල් පාර්ක් එකට එන සත්තු ඉන්නවා. හොඳට මතක තියාගන්න මේ සත්තුන්ට ඔයගොල්ලෝ කැම නම් දෙන්න එපා. ඇත්තට මේ ඒගොල්ලන්ට කරන පව් වැඩක් එක. මොකද ඒගොල්ලන්ට මේ කැම හරියන්නේ නැහැ. ඉතින් විස වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ අරන් එන කැම ඒගොල්ලන්ට නම් දෙන්න එපා. පේන්න තියෙන්නේ ටිකට් චෙක් කරන තැන ඒක ඇතුළ. අපිට මෙතනදී මේ පරිසර පද්ධතිය ගැන මේ ස්ථානය ගැන ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. මෙතනදී දැනගන්න ඕන වැදගත්ම කරුණ තමයි මෙතන සීරෝ ප්ලාස්ටික් කලාපයක්. ඉතින් අනිවාර්යෙන් මෙතනදී ඔයගොල්ලන්ගේ බෑග් චෙක් කරනවා. මෙතනදී ඔයාලා ගේන ප්ලාස්ටික් වතුර බෝතල් වල ඒ වගේම බීම් බෝතල් වල ලේබල් ගලවලා අයින් කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ බිස්කට් පැකට් බයිට් පැකට් අරගෙන යනවා නම් ඒවල කවර ගලවලා වරජීවි නිලධාරීන් දෙන පේපර් බෑග්ස් වලින් ඒවා දාගෙන යන්න ඕනේ. ඒ වගේම ලයිටර් කිඳි පෙට්ටිත් අරගෙන යන්න බෑ. මේ පරිසරය ආරක්ෂා කරන්න නම් අපි හැමෝම මේ නීති වල ගරු කරන්න ඕනේ.
චෙක් කරලා බෑග් ඔක්කොම චෙක් කරාට පස්සේ මෙන්න මෙතනින් තමයි ඉතින් අපි ගමන පටන් ගන්නෙ. මේ මුළු ට්‍රැක් එකම කිලෝමීටර් 9මාරක් වගේ වෙනවා. රවුමක් විදිහට තමයි මේ ට්‍රැක් එකේ තියෙන්නේ. ඉස්සරහින් ප්‍රධාන පාර දෙකට බෙදෙන Y ජංක්ෂන් එකක් හම්බ වෙනවා. මම නම් කියන්නේ එතනින් වම් පැත්තෙන් යන්න කියලා. එතකොට අපිට පුංචි ලෝකාන්තයේ බලාගෙන බේගසන් ඇල්ලක් බලාගෙන ආයෙ ගමන නිමා කරලා එන්න පුළුවන්. ඇති ඔයාලට ලස්සනම පාරක් මැද්දෙන් තමයි අපිට මේ ට්‍රැක් එකේ යන්න තියෙන්නේ. ඉතින් කලින් මේ තැනට කිව්වේ මහයිල් තැන්න කියලා. ඉතින් මේ පරිසරයේටම ආවේනික වෙච්ච සත්තු දහස් ගාණක් මේ පරිසරයේ ඉන්නවා. ශාක වර්ග තියෙනවා. ඉතින් මේක අස්ති සංවේදී පරිසර පද්ධතියක්. අපි ඉතින් යද්දි ඒව රැකගෙන යන්න ඕනේ. ඒවට හානි කරන්න යන්න එපා. මොකද දැන් තියෙන නීතිය දැඩි. ඔගොල්ලෝ එහෙම මොකක් හරි පරිසර විනාශ කරන වගේ දෙයක් දැක්කොත් එහෙම ඔයගලන්ට ඉදිරියට එද්දිම දඩයක් අතේ අරන් තමයි එන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා පරිසරයේ විඳගෙන ආරක්ෂාකාරීව හානි නොකර යන්න. මේ පේන තියෙන මම ඔයාලට කලින්ම කිව්ව ප්‍රධාන පාරෙන් හම්බෙන Y ජංක්ෂන් එක. ඉතින් මෙතනින් වමට තමයි මම නම් යන්න ප්ලෑන් කරලා තිබ්බේ. ඒක ලේසි. මොකද අනිත් තැන් දකුණට ගියොත් යනකට වඩා වම් පැත්තෙන් පටන් ගන්න ලේසි. එතකොට අපිට පුංචි ලෝකාන්තය ඒ වගේම බේකර්ස් ඇල්ල බලාගෙන එන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහලා බලමු.
අපි ඇවිල්ලා ඉන්නේ කුඩා ලෝකාන්තය මිනි වර්ල්ඩ් සෙන්ටර් එකට. මෙතන ප්‍රපාතය අඩි 900ක් විතර ගැඹුරුයි. හැබැයි මෙතන නෙමෙයි හොඳම තැන. ඒක හම්බෙන්නේ තව කිලෝමීටර් 1කමාරක් විතර ගියාට පස්සේ. තමයි මහලෝකාන්තය. ඉතින් මෙතන ඉඳන් පල්ලහැට අඩි 4000ක් විතර සිරස් ප්‍රපාතයක් තමයි තියෙන්නේ. මෙතන ඉඳන් පහළ තියෙන බලංගොඩ සමනල පැත්ත පැහැදිලිව බලා ගන්න පුළුවන්. හැබැයි අපිට වැඩි ලඟ වෙන්න දුන්නේ නැහැ. අද ගොඩක් ක්‍රවුඩ් එකේ තිබු දවසක්. මෙතන හිටිය වනජීවීකේ කට්ටිය මේගොල්ලෝ අපිට මේ ප්‍රපාතේ ගාවට යන්න දුන්නේ නැහැ. මොකද මෙතන සෙල්ෆි වීඩියෝස් ගනිද්දී හරි භයානක තැනක්. මෙතන කිසිම ආරක්ෂිත වැටක් නැහැ. ඉතින් අඩියක් විශ්වොත් බිම තමයි පල්ලහැ තමයි. ඉතින් ඒ හින්දා පරිස්සමෙන් මේ තැන ඇවිල්ලා බලලා යන්න ඕන තැනක් මේක. ලෝකාන්තේ බලලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ බේකස් ඇල්ල බලන්න යන්න. මෙතනට යන්න කැලෑවක් අස්සෙන් පල්ලහැට ටිකක් අමාරු පඩිපෙළක් බහින්න තියෙනවා. මම දැන් ඉන්නේ බේකස් ඇල්ල ගාව. ඔයගලන්ට පේනවා ඇති මේක මාරම ලස්සන දියැලක් කියලා. මේක ආරම්භ වෙන්නේ බෙලිවලුවේ තියෙන අතු ගංගාවකින් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. සර් සැමුවෙල් බේකස් බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරයා තමයි මේ ඇල්ල හොයාගෙන තින්නේ මේ මහ ඇල්ල තියන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකට ඔයගලන්ට දැනගන්න තවත් වැදගත් දේවල් ටිකක් එකතු කරන්න තමයි යන්නේ. මේ ගමනේ මුළු දුර කිලෝමීටර් 9මාරක් පැය 4ක් ගමන වෙලාවක් යනවා මේ ගමනට. මේ ගමනට එනෝනම් උදේම එන්න. ඒ වගේම පහසු සපත්තු දාගෙන එන්න walking shoes. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ටික මම හිතනවා. වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් තවත් මේ channel එක subscribe කරලා subscribe කරලා ඊළඟ දවසේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.